යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට ආසිරි. කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයේ ගංගාද සාධන දෙවියන් වහන්සේට යාඥා කරමු. පළමු කාරණා සිහි නොකරන්න. පුරාණ දේවල්ද කල්පනා නොකරන්න. බලව මම අමුතු දෙයක් කරන්නෙමි. දැන් ඒක හට ගන්නවා ඇත. නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයේ පවා මාර්ගයක්ද වනයේ ගංගාද සාදන්නෙමි. යසායා 43:18. වනාන්තරයේද වීරි දේශයේද ප්‍රීතිවන්නේය. කාන්තාරයේ ප්‍රීතිමත් වී සෙව්වන්දිමින් මල් දරන්නේය. සන්තෝෂයේද ගීකීමද ඇතිව එය බොහෝ සෙයින් මල්දරා ප්‍රීතිමත් වන්නේය. ලෙබනොන්හි තේජසත් කර්මෙල් සහ ශාරෝන්හි අලංකාරකමත් ඊට දෙනු ලබන්නේය. ඔහු ස්වාමීන් වහන්සේගේ තේජසද අපේ දෙවියන් වහන්සේගේ අලංකාරකමද දකින්නෝය. බලාපොරොත්තුවක් නැති තැන උන්වහන්සේ තුල බලාපොරොත්තුව ඇති කරගන්න. සැබවින්ම උන්වහන්සේ අපේ හඬට දයාව ලබාම ඇත. මොහොතක් සිතන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ආමේන්.